good morning. අපේ තුන්වෙනි දවසේ. අද උදේම එළියට බැස්සා. බස් වෙහිවර කාලගුණයක් කියලා දාලා තිබ්බට තාම නම් මුකුත් නැහැ. ඉතින් අද අපි යන්නේ කේබල් කාර් එකේ. මෙතෙන් යන්න ඕනේ. කේබල් පීක් එකට. අපි කොතනින් පටන් ගන්න? දැන් ගිහිල්ලා ආයෙත් එන්න. කේබල් ඩෙක් එකේ ඉතින් පොඩි හයික් එකක් තියෙනවා. ඔච්චර දුර යන්න ඕනේ. දුරක් දාලා නැහැ. මීටර් 700ක හයික් එකක් තියෙනවා. ඉතින් අපි දැන් හයික් එක පටන් ගත්තා. පොඩි කඩාවක් අස්සෙන් අස්සන් යන්න තියෙන්නේ. අපි තුන්වෙනි දවසේ ගොඩක් තැන් වලට යන්න තියෙනවා අද. ඊයේත් දෙවෙනි දවසෙත් ඔයගොල්ලෝ දකින්න ඇති. දැන් ගොඩකට ගියා. ෆොටෝස් ස්පෙෂලි මෙයා ඉතින් ෆොටෝස් වලට මාරාසයි. ෆොටෝස් වැඩි වීඩියෝ එකට වඩා. සමහරවල් වීඩියෝ ගන්න මට ටයිම් නැතිත් වෙන අවස්ථා තියෙනවා. ෆොටෝස් ඉඳලා හරි එහෙනම් මේ හයික් එකත් ඔයගොල්ලෝ රස විඳගෙන යන්න. මොකද හයික් එක මාර ලස්සනයි. let's go. මේ තියන්නේ කේබල් කාර් එකට යන පාර. මේ ටිකටත් කේබල් එකක් දැම්මම හොඳයි වගේ මට නම්. කුරුගංගේ හත් දානවා. පොඩි කික් එකක් තියෙනවා මේකෙන්. අදෝස. පොඩි ආතල්ලක් තියෙනවා. අඳුනගින්නෙත් නෑනේ අපි. දානිස් පොල් කටු ගෙවිලා තියෙන්නේ. සෑහෙන දවසකට පස්සේ මෙහෙම ඇවිදින්නේ නා. දැන් හොටල් එකෙන් රූම් එකෙන් හොටල් එකට. ඔක තමයි වැඩිපුරම කරන්නේ. ඉතින් පස්සේ වැඩක් ගන්න කඩේ කරනවා. එච්චර තමයි. මේ ඉතින් ස්වභාවික වනාන්තර නෙමෙයි මේ ඔක්කොම මෑන් මේඩ් හදපු දේවල් තියෙන්නේ මේගොල්ලෝ කාලයක් තිස්සේ ඉඳලා. සත්තු එහෙම කෙනක් දාලා මෙන්න එක්කෙනෙක්ට මහන්සි. ඔන්න පොල් වැටෙනවා. අපි මේ පාක් එකේ එක ඩෙක් එකකට ආවා. එතන මීටර් 500ක් විතර දැනට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ඩෙක් එකේ ඉඳන් තව යන්න ඕන උඩට. අස්සෝ යාළුවෙක් එනවා. උඩ කොච්චර මහන්සියක්ද අපිට මෙහෙම මහන්සි න උඩට එන්න බෑනේ. තමයි ඩෙක් එක. අපේ අමාරුවට ගොඩක් වයසක කට්ටිය වෝකින් උත් කරනවා මේකේ. ඉතින් තව යන්න ඕනේ. මීටර් 350ක් උඩට යන්න ඕනේ. අයි ඔව් ලස්සනට පේනවා. ඕකෙන් වැඩිපුර පේනවා. ඉතින් මේකෙන් පේන්නේ නැහැ. මේකේ වැහිලා තියෙන්නේ. එහෙම පේන්නේ නැහැ. මම try කරා. ඔය දෙන හබ් ෆ්‍රන්ට් එක. මේකෙන් බලන්න. ලස්සනට පේනවා නේද? ඔය තියෙන්නේ සෙන්තෝස අයිලන්ඩ් එක තමයි. Yeah.
ඔකට කියන නම මොකක්ද දන්නේ මම නම දන්නේ නැහැ ඔකට ටෙලස්කෝප් ඕක නෙමෙයි ඕක ෆේබර් මොකද්ද කියනවානේ මෙහෙන් යන්නේ මේකද රේල් එක මේකද අයින්ට එන්න හේවන්න මේ හේවනක් තියෙනවා මේන් ගිල කොහේ ඉද්දන්නේ අරෙන් යන්න ඔන්න එහෙනම් අපි ආවා මවුන්ට් ෆේබර් පාක් විනාඩි 10ක විතර හයික් එකක් තිබ්බේ පුදු යන්න 6ක් කාලක් විතර තාම ටෙස්ටිං යන්නේ අපි එනකොට ටිකට් අරන් ආවේ ඔන්ලයින් බුක් කරලා ආවේ කේලුක් ඇප් එකෙන් ඒක ලේසි මොකද ටිකක් ගානත් එහෙම වෙනවා මේ මෙහින් ඇවිල්ලා ගන්නවට වඩා රයිඩ් එක තමයි අපි යන්නේ අතරින් දිවට පේනවා විවෝ සිටි එකේ බිල්ඩින් එකටම යනවා එතනින් පස්සේ අපි එතනින් බහලා ආය යනවා සෙන්තෝස් අයිලන්ඩ් එකට ඊටසයි හන්දෑව තමයි අපි ආපහු මේ පැත්තට එන්නේ මේ පැත්තට ඇවිල්ලා ඉතින් පල්ලෙහාට බහලා හන්දෑවනේ ආය යන්නේ දවල් වෙලා අරකට ඉවර කරලා දැන් ටෙස්ටිං තත්ත්වයේ තියෙන්නේ ටෙස්ටිං 1 ටෙස්ටිං 2 එකේ ඉන්නවා ඔය තමයි කේබල් කාර් ටික අපි බලමු කොහේ හරි කණ්ඩකනක් තියෙද කියලා මොකද හැමදාම උදේට එලි බහිනවා කන්න හම්බෙන්නේ නැහැ ආන්දර මෙදියට එන්න බලමු මේ තියෙද කියන මොන්න හිතන්නේ අන්න එහෙනම් අපි යන්නේ केबल कार නෑ බයෙන් හිටියා කේබල් කාර් එකට 3-4 දිනක් දායි කියලා. කිය වැඩක් නෑ ඉතින් කිව්වා. දැන් හරියද දැන් තනි කේබල් කාර් එකක් හම්බුණා. දොර අරගෙන යන්න තියෙන්නේ on the board. ඉතින් ක්ලෝස් කරන්නේ ඔටෝමැටිකලි. මොනද? ඔන්නයි පටන් ගත්ත කේබල් කාර් එකෙන්. මේ දෙලියට දෙනවා. අම්මා අල්ලෝ. අන්න නෝ. එක පොයින්ට් එකක් ඉවර කරලා next point එක යනකම ඉන්නේ. කොහොම ලස්සනද? හාබර් ෆ්‍රන්ට් එක පහු කරලා සෙන්තෝසා අයිලන්ඩ් එකට යනකම ඉන්නේ. සෙන්තෝසා අයිලන්ඩ් එක අපි දානවා පොඩි රවුමක්. ඒක හොටෙල් එකක් නේද? ඔය හොටෙල් එක. දන්නේ හොටෙල් එක නම් මොකද්ද කියලා. මෙතන පල්ලෙහාට ගන්න. ඒ තියෙන්නේ හාබර් ෆ්‍රන්ට් එක තියෙන ප්‍රයිවට් බෝට්ස්. අතේ හාබර් ෆ්‍රන්ට්. එන සුපර් මේ වෝටර් පාක් එකක් තියෙන්නේ නේද? වෝටර් පාක් එකක් තියෙන්නේ. ඔය එක තමයි. එතන තියෙන වහපු එකකුත්.
අපි ආවා කේබල් කාර් එක ඉවර කරලා ස්කයි හෙලික්ස් සෙන්තෝසා. ස්කයි හෙලික්ස් කියන්නේ මේක. ඉතින් මේ කියන්නේ අපි යනවා සෙන්තෝසා බීච් එක පැත්තට. මෙහෙන් යා. දෙනා සෙන්තෝසා බීච් එක පැත්තට පාර හොයාගෙන යන්න ඕනේ. Thank you. මෙතනත් ඔයගොල්ලන්ට පේනවා ඇති ස්කයි කේබල් කාර් එකක් යනවා ලස්සන. එන්න මම පෙන්නන්න. මෙතනත් එනවා කේබල් කාර් එක. මේක වෙනමම බීච් එකට පැත්තට යන කේබල් කාර් එක. බීච් ටු බීච් කනෙක්ට් වෙන එක. ඔය මෙහි තියෙනවා බීච් 3ක්. යාළුවෝ සෙට් එකක් ඉන්න ළඟ පාතම. ළඟට හම්බෙලාම නෑ කට්ටිය. සෙබඩයි මොනරයි දෙන්නම ඉන්න එකම කපල් සීන් එකේ ඉන්නේ. අපි මැප් එක පොඩ්ඩක් බලමු බස්සු. Palawan Sentosa. යන්නේ ලස්සන බීච් එක. Palawan Beach. මේක තියෙනවා Sentosa Island එකේ රාට නයිට් ෂෝ එකක් ලස්සන. ඒකත් ඔය බලන්න එන්න හිතනවා ගොන් මේ දන්නේ නැහැ. වෙලාව තමයි ප්‍රශ්නේ. අප එක දවසයි අපිට ඉතුරු. එහෙනම් මේ කය එකක් දෙනවා. මැක්සිමම්. බලමු ඉස්සරහට. සිංගප්පූරු ඉන්න කාලේ මෙතෙන්ට ආවා. නැවතත් ආවා. ඒකට තියෙන ෆොටෝස් වගේ මම ගාව තියෙනවා. මම ඒක දාන්නම් ෆොටෝස් ටික. තේරෙන්නේ? එතන නාම ෆොටෝස් එකක් තිබුණා මම ගාව. ඔයගොල්ලෝ දකින්න නැති මේ වැල්පානම් දෙකේ අපි ආව අයිලන්ඩ් එකකට. පල්ලාන බීච් එකේ තියෙන පොඩි අයිලන්ඩ් එකක්. අවිල්ලා ලස්සන ෆොටෝස් ගහනවා කට්ටිය. කියනවා ඒ වුණාට එකත් මාරු. Purchase your postal card here.
සීල් එකක් ගන්න දෙකක් තියෙනවා කරේ. පිටක් එකේ උඩටම යනවා. මේ බෝට් එකේ තමයි අර දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන බෝට් එක. පැත්තේ ගොඩක් අයිලන්ඩ්ස් තියෙනවා නේ. සන්තෝෂ පළවන් බීච් එකේ view point එකක් තියෙනවා. view point එකේ උඩටම අපි ආවා. ඒ උඩින් පේන view එක තමයි බලන්න මේක view point එකක් අපි ඉන්නේ තව තැනක. පැත්තෙන් අපකට පේනවා කලින් වගේ. මිල්වන් මුහුදු තීරයක් තියෙන්නේ. කල්මල් නම් තියෙනවද දන්නේ නැහැ. ඔව්යි. පියනවා දැන් ආපහු සන්තෝෂ අයිලන්ඩ් එකේ පැත්තට බීච් එක ඉවර කරලා ගිහිල්ලා අපි මෙහෙම දැන් රූම් එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අද දවල්ට ඇවිදින්න හැන්දෑවට ඇවිදින්න පටන් ගන්න ඕනේ. ඉතින් බලන්න වටපිටාව. තල් පාලමේ පැද්දි වෙද්දි යන්නේ. केबल देख बांध केबल देख शटल ले आते නෑ යනවා නේද පියම්බාන ඉස්සරහට ඒ හෝල්ට් එක තියෙන තැන එහෙන් අවුවා අර රේල් එකේ යන්න අර පැත්තේ යන්න අර පැත්තේ අවුව නෑනේ එතකොට මේ පැත්තට නේ අපි යන්න ඕනේ මේ ආය යන්නේ බීච් එකේ පැත්තටද බලාගෙන යන්නේ එන්නකෝ මෙතන තියෙනවා මම හිතන්නේ තාම වෙන්නද කට්ටිය ඉතින් කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා අද අපේ තුන්වෙනි දවසේ හවස ට්‍රිප් එක. ඒ දවසේ වල දෙකට කඩලා වගේ තමයි ගියේ ආවේ. එතකොට එන රූම් එකට ගිහිල්ලා පැයක් දෙකක් විතර රෙස්ට් එකක් කරගෙන කාලා දවල්ට කාලා ගිහිල්ලා පැයක් දෙකක් විතර රෙස්ට් එකක් කරගෙන ඊපස්සේ එළියට යනවා මේ හවස ටූර් එක. දවස් දෙකකට කඩාගෙන තමයි ටූර් එක ගහන්නේ. ඒක ලේසි මහන්සි යන්නේ නැත්නම් ඒක දිගටම කරන්න ගියාම මහන්සි ෆයින් වලක් යන්න තියෙනවත් වැඩි. අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යූස් කරන්නේ ඒ හින්දා. ඉතින් අපි දැන් හවස යනවා ඕචර්ඩ් රෝඩ්. ඊට පස්සේ shopping කරන්න ඕනේ මෙයාට.
ෂොපින් කරන්න ඕන හින්දා ෂොපින් යන්න ඕනේ. ඉතින් එහෙනම් බලමු කොහොමද හවස සිදුවීම සිද්ධ වෙන්නේ කියලා. සහ රැඳී ඉන්නවම ජය වේවා. ඔච්චට් රෝඩ් අයන් ඔච්චට් එක ගාව ඉන්නේ ෂොපින් මෝල් එක මේක. ඒ තියෙන ප්‍රසිද්ධ ෂොපින් මෝල් එක. අයන් ඔච්චට් මෙහෙත් රැට තියෙනවා ෂෝ එකක්. ඒක බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලන්න පුළුවන් වුණොත් අපි පෙන්වන්න ඕගොල්ලන්ට. ඉස්සරහා තියෙනවා ටැන්ක් ප්ලාසා. අයන් ස්කයි කියන්නේ මේක. ලස්සනයි. මට පළවෙනි පාර හව දෙවෙනි පාර වගේ තමයි. දෙවෙනි පාර දුවද මේ ආවේ මෙහාට. අපි ඇවිදිමුනේ බෑ. අවමත් ගාමුනේ බලන්න. එතන මොකක්ද තියෙන අය ලින්ක් එකක් තියෙනවා. ලින්ක් එකක් දාලා අයන් පැටර්සන් ලින්ක් කියලා. අපි ගිහින් බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන් දේවල් පෙන්වන්න පුළුවන් දේවල්. හරි. අසයනේ උඩ. Wow. එතන මුගෙත් ස්ට්‍රීට් එක එකක් කළා shopping කරලා ඇවිල්ලා වාඩි වුණා. අපිට කරගෙනවා මොකද එහෙම ඇවිත් දැක්කියා මේකයි. හොයාගන්න බෑ එකම තැන නිකන් පොලේ ගැහුවා වගේ එකම තැන. කොයිද කියලා හොයාගන්න බැරුණා එකපාරට දෙපාරක් හොයාගන්න බැරුණානේ.
ඒන්න එකෙන් එළියට ඇවිල්ලා වාඩි වුණා. මොනවද කමුද ගිහිල්ලා? මේ